ලස්සනයි. එහෙමද? මාත් හරි මාසයි. ඔන්න ඔහම හිතේ තියෙන දේවල් කියන්නකෝ අනේ. මං ආසමම ඇත්ත කතා කරන කොල්ලන්ට. ඇත්තටම ඔය ආස ඇත්ත කතා කරන කොල්ලන්ටද? ඇත්තමයි. ඇත්තමද? ඇත්තමයි අනේ. ඇත්ත කතා කරන්නකෝ. ඇත්තද? මම මේ මාව සෙල්ලම් බඩුවකට අරගෙන වගේ කරන පෙරපාසල් කාන්තා බාලිකා විහිළුවල ඔයත්ම කැමති නෑ. මොකක්? මම මේ ඇත්ත කතා කරන්නේ. අනික මං කැමති නෑ ඔය මෙහෙම පහක් ගානේ ඇලීගෙන වෙලීගෙන ගැරඩි වගේ ඉන්න. දකින්න මිනිස්සු නූතන රෝමියෝ ජුලියට් කියලා තැන් තැන් වල බණී කියලා මට බයයි ඔය. එහෙනම් ඉතින් මට කලින් කියන්න තිබ්බනේ. එහෙම කිව්වනම් ඔය තුන්වෙනි ලෝක මහා සංග්‍රාමේ පදිරි වෙන වලින්නේ තමුසේ අල්ලන්නේ. ඇත්ත කතා කරන්න කියලා කියපු හින්දා මම මේ නිදහසේ කතා කරන්නේ. ඊළඟට අපි දැන් ගිහින් කන්න ඉන්න තැනටයි කන දේවල් වලටයි මං කැමති නෑ. තමුසේ ආස නිසා ඕවා කනවා නිසා මං ආස දෙයක් තමුසේ ජීවිතේට කාලා නෑ. ඇත්තමද? ඇත්ත නේන්න සුන්දරි. අනික මං ආස නෑ තමුසේ කටේ උලන් ඉන්න කැත රතු ලිප්ස්ටික් එකට මට ඒක දැක්කම කළු කලන්තට ඇවිල්ලා බඩ බුරුල් වෙනවා. ඊයා අනේ ඇත්තමද? ඇත්ත. අනික මං ආස නෑ දැන් දවල් 30ට ඇඟේ ගහලා ගිහිල්ලා රෑ 30ට එක දිගට කෝල් මැසේජ් දානවට. දවල්ට හම්බෙනවනම් රෑට නිවාඩුවක් ඕනේ. මේවා ව්‍යංජන ඇත්ත. එතකොට තමසේ මට කැමති නැද්ද? අනේ කැමති. ඒවලට මං තමුසේ කරන දේවල් වලින් තුන් කාලකටම කැමති නෑ. මොනව කරන්නද ඉතින්? ආදරේ වෙනුවෙන් බොරුවට කැමති වගේ රඟපන්න. ඔස්කා සම්මාන වලින් දමල ගහපන්න. අදනේ දැනගත්තේ. මං යනවා යන්න. ඕහෝ. යන්න කලින් තව පොඩි එක ඇත්තක් කියන්න. සේරම කියපු එකේ ඕකත් කියලා දානවා ඉතින්. ඇත්ත නැති වෙලා බොරුව ඉපදුනේ. ගෑනු සතුටු කරන්න ගිහින්. කොහෙද ඔය යන්නේ තමසේ? කොහේ යන්නද පැටියෝ? මේ මොකද මේ බල්ලෙක් වගේ ඉව කරන්නේ? මොකක්ද එන සර? මොන තරම්ද? සිගරට් ගඳක් නෝ නෙවෙයි එන්නේ. ඇත්ත කියනවා. අදත් ගහෝනේ දර මල ජරාව. මොන ජරාවද? මම මොකුත් ගෙව්වේ නෑ. මේ ඉන්නේ හොඳට කිරිට්ටොයියා වගේ. අනේ මේ බොරු කියන්න එපා. තමසේ හිතන් ඉන්නේ හැක් ස්ටොප් එකක් හරි චුයින් ගම් එකක් හරි කෑවම හැමදේම හරි කියලාද? මට ගඳ එනවා. කියනවා මොනවද බිව්වේ? සිගරට් නම් නෙවෙයි බීලා තියෙන්නේ. සිගරට් තමයි. ඔයාට ඒ සිගරට් ගඳ මෙහෙම ගිහිල්ලා එන්නේ. මගේ යාළුවෝ දෙන්නේ සිගරට් එකක් ගගා හිටියා. මල් ළඟ හිටියා. ඔය අහල් නැද්ද සිගරට් බොන මිනිස්සයා නෙවෙයි සිගරට් බොන තැන ඉන්න මිනිස්සයා ළඟයි ගඳ එන්නේ කියලා. එතකොට සිගරට් විතරද බිව්වේ? ඔව්. සිගරට් විතරයිනේ බිව්වේනේ. ඉන්නකො මං තමසලාගේ අම්මට කෝල් එකක් කරන් කියනවා පුතා ගංජා ගහලා ඉන්නේ කියලා. අනේ ඕක නම් කරන්න එපා. මං කිව්වනේ ගංජා ගහලා කියලා. ආන්ස කරක් දන්නේ දැයික බඩ පාරේ බෙදියෝ නොසැප සුන්දර කොල්ලොත් බල්ලු වෙන්න යන්නේ පැය හෙල්ල සුදු හැඩරින් මම තමා අවම හෙල්මට් එක අරන් බලන්න. Wow, catch එක. ඔයා කලින් ක්‍රිකට් ප්ලේ කරලා තියෙනවද? පෙම් සිත රිදුනා රත්තරන්